අයිබෝවන් නීතිය සීමාවන් සහ මිනිසා අපි ජීවත් වෙන්නේ මේ සමාජය විසින් පනවන ලද යම්කිසි නීතිමය රාමුවක් අභියසයි. නමුත් යම්කිසි අවස්ථාවකදී පුද්ගලයෙක් හෝ පුද්ගල කණ්ඩායමක් විසින් හෝ තම ආර්ථිකමය ලාභය තකා එහෙම නැතිනම් වාසිය මේ ප්‍රචණ්ඩත්වය වෛරය මේ ආදී වූ සාධක හමුවේ මේ නීතිය උල්ලංඝනය කරයිද එතන අපරාධයක් උපදින්න පටන් ගන්නවා. නමුත් මේ අපරාධය කියලා කියන්නේ නීති පොතෙහි වගන්තියක් උල්ලංඝනය කරලීම පමණක්මද? එය කිසිසේත්ම ය නොවේ. සමාජයක් විදිහට අපි ජීවත් වෙනකොට මේ නීතියේ රාමුවන් අභියසදී අපි යුක්තිය හමුවේ අපගේ සාධාරණත්වය හමුවේ සමාජය විසින් අපිට කෙතරම් බාධක එල්ල වුණත් අපි ඍජුව සිටගත යුතුයි. යම්කිසි අපරාධයක් උපත ලබන අවස්ථාවකදී මේ නීතියේ රැහැන් අදෘශ්‍යමාන බලවේගමින් තම දෑත් දිගු කරනවා. මෙවැනි අවස්ථාවකදී මේ නීතිය ක්‍රියාත්මක කරලන්නේ මේ අපරාධකරුවාට දඬුවමක් ලබා දීම, පලිගැනීමක් කිරීම ඒ සඳහා නොවේ. සමාජය විසින් මෙවැනි වූ තවත් අපරාධයක් සිද්ධ නොවෙන්නට වග බලා ගන්නටයි මේ නීතියේ රැහැන් සෑම විටම ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් අදත් මේ අපරාධයන්හි නෛතිකමය වටපිටාව සොයාගෙන යන මේ ගමනෙහි අපි සූදානම් වන්නේ නිලීන අපරාධ සොයා යන බුද්ධිමය සංවාදය අපරාධ හෝරාව සමග සම්බන්ධ වන්නටයි. අපරාධ හෝරා වැඩසටහන තුළින් හැමදාමත් වගේ අපි බලාපොරොත්තු වෙන්නේ ඔබ සමාජයේ අපරාධයකට ගොදුරු වීමට පෙර ආතුව ඔබව ඒ පිළිබඳ දැනුවත් කිරීමට. ඉතින් අදත් අපේ වැඩසටහනට බොහොම සුවිශේෂී පුද්ගලයෙක් තමයි අපි ගෙන්වා ගත්තේ. ඔහු නීති ක්ෂේත්‍රයේ වසර ගණනාවක අත්දැකීම් සහ පළපුරුද්දක් ඇති පුද්ගලයෙක්. ඒත් එක්කම අපරාධ විද්‍යාව පිළිබඳ න්‍යායාත්මක දැනුමක් සහ වෘත්තීමය පළපුරුද්දක් ඇති නිලධාරියෙක්. ඔහු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අපරාධ විද්‍යාව පිළිබඳ උපාධිධාරී. ශ්‍රී ලංකා පොලිසියේ වගකිව යුතු නිලධාරියෙක්. කොළඹ ප්‍රජා පොලිස් පුහුණු අංශ ඒකකයේ භාරස්ථානාධිපති පුලස්ති ජයසේකර. ඒ වගේම නීතිය පිළිබඳව ඒත් එක්කම අපරාධයන් පිළිබඳව මේ අපරාධයන්ගේ ස්වභාවය සහ මේ වටපිටාව පිළිබඳවත් සමාජ විද්‍යාත්මක පසුබිම පිළිබඳවත් සාකච්ඡා කිරීමට ඒත් එක්කම ප්‍රේක්ෂකාගාරයේ ඔබට පැන නැගෙන ගැටලු පිළිබඳ සාකච්ඡා කරලන්නටත් හැමදාමත් වගේ අපේ වැඩසටහන මෙහෙයවන ඔහු වාපා රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ ජෙනරාල් අපරාධ යුක්තිය සහ අපරාධ විද්‍යාව පිළිබඳ දර්ශනපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රවීන්ද්‍ර සමරවික්‍රම. මේ නිලීන අපරාධ සොයා යන බුද්ධිමය සංවාදය අපරාධ හෝරාව. හොඳයි අපරාධ හෝරාව. බොහොම ස්තුතියි අපේ නිවේදිකාවතුමිය පැහැදිලි කළා වගේ අද අපේ මැදිරියට අපරාධ හෝරාව නිදීන අපරාධ සොයා යන බුද්ධිමය සංවාදය. අද සාකච්ඡා කරන්නේ අද රටේ සිදුවෙච්ච අනුවේදිනී කතාවක්. අද සුවිශේෂී දවසක් මටත්. මොකද පුලස්ති ජයසේකර අපේ ස්ථානාධිපතිතුමා ප්‍රජා පොලිසිය. ඒ වගේම ශ්‍රී ලංකාවේ ප්‍රජා පොලිස් පුහුණු අංශයේ බාර ඉන්න ස්ථානාධිපතිතුමා ඔබයි මමයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉගෙන ගත්ත එක බැච් එකේ අපරාධ විද්‍යාව ඉගෙන තියෙනවා. හැබැයි අපි අද සාකච්ඡාවට ඔබතුමාව ගෙන්නන්නේ මේ රටේ සිදුවන අපරාධ සැඟවෙච්ච අපරාධ අඳුනගෙන ඒවා සාකච්ඡා කරලා සමාජ කතිකාවතක් ඇති කරන්න. මම කෙලින්ම සාකච්ඡාවට ප්‍රවේශ වෙන්න කලින් ඇතම් රටේ මහ විශාල ප්‍රමාණය අපරාධ සිදු වෙනවා. එතකොට මේවා මේ පුලස්ති මහත්මයා වාර්තාගත වෙන ප්‍රමාණය අඩුයි. ඉතින් ඒ නිසා අද අපේ මැදිරියට එන ආගන්තුකයත් එවැනි බරපතල අපරාධ තත්වයකට ගොදුරක් වෙච්ච කෙනෙක්.
ඒ නිසා අපි ප්‍රථමයෙන් ඇගේ කතාව අහලා අපේ සාකච්ඡාවට අපිට යන්න පුළුවන්. මගේ නම නිශානි. මට දැන් වයස අවුරුදු 27යි. මං ඉපදුනේ දුප්පත් ගමක. අපේ පවුලේ අම්මයි තාත්තයි නංගිල දෙන්නයි තමයි හිටියේ. තාත්තා හැමදාම කුලී වැඩ කරලා හම්බ කරන සොච්චමෙන් තමයි අපි ජීවත් වුනේ. ගොඩක් දවස්වලට අපි එක වේලක් කන්නේත් හරිම අමාරුයි. ඕලෙල් වෙනකම් මං ඉගෙන ගත්තා. ඒ වෙද්දිත් අපේ පවුලේ ආර්ථික තත්ත්වේ නම් එච්චර හොඳ තැනක නෙමේ තිබ්බේ. ඒ නිසා මටත් රස්සාවක් කරලා පවුලට උදව් කරන්න ලොකු උවමනාවක් තිබ්බා. ගමේ රස්සාවල් නැති නිසා මම කොළඹ එන්න තීරණය කළා. කොළඹ ඇවිල්ලා මම ගාමන්ට් වල වැඩ කරා. ගාමන්ට් වල වැඩ කරන ගමන් පොඩි පොඩි ආයතනවල පොඩි පොඩි රස්සාත් කළා. ඒ කාලෙදි තමයි මට යාව හම්බ වුණේ. එයා මට ආදරය කරනවා කියලාත් කිව්වා. මාව බඳින්නත් පොරොන්දු වුණා. ඉතින් මං එයාව ගොඩක් විශ්වාස කරා. මගේ ජීවිතයේ තියෙන හැමදේම මං එයාට කිව්වා. මගේ පවුලේ ප්‍රශ්න, මගේ දුප්පත්කම, මගේ ජීවිතයේ තියෙන බලාපොරොත්තු හැමදේම මං එයාට කිව්වා. කාලයක් යද්දී එක එක තැන්වලට එයා මාව එක්කන් ගියා. අපි දෙන්න ගොඩාක් ළඟින් ආශ්‍රය කරා. මාව කසාද බඳිනවා කියලා පොරොන්දු වුන නිසා තමයි මං එයාව ගොඩක් ළඟින් ආශ්‍රය කරේ. පස්සේ තේරුණා එයා මට ආදරය කරලා නැහැ. එයා මාව පාවිච්චි කරලා විතරයි තියෙන්නේ. හොඳයි. මම හිතන්නේ නිශානිගේ කතාව ඇතුලේ ලංකාවේ තරුණ කාන්තාවන් මුණ දෙන බරපතල තත්වයක් තමයි අපිට අනාවරණය කරගන්න පුළුවන්. ඇත්තටම අපේ සමාජ සංස්කෘතික පරිසරය ඇතුලේ ප්‍රධාන පරිශ්‍රකතුමා ඇත්තටම මේ කාන්තාවන් බොහොම කියන්නේ වයස සම්පූර්ණ වෙච්ච අය ප්‍රේම සම්බන්ධතා පවත්වලා ඒ විශ්වාසයට ඔවුන් සමග ලිංගික සම්බන්ධතා ඇති කරගන්නවා. ඊපස්සේ මොනවා හරි ඒ විශ්වාසය කඩ කරලා අතහැරලා ගියාට පස්සේ නීතිමය හවුහරණක් නැද්ද? ඇයට යම් වටිනාකමක් අහිමි වෙනවා. ඒක සම්බන්ධයෙන් මේ රටේ තියෙන නීතිමය තත්ත්වයේ සම්බන්ධය සහ පොලිසිය දායකත්වය මැදිහත් වීමත් යන කොහොමද ඒක කරන්න තියෙන්නේ? ඔව් රවි. එතකොට මට මුලින්ම කියන්න ඕන මේක අපි මේ රටේ අතිශය ඛේදජනක තත්ත්වයක් මේ සම්බන්ධයෙන් නිර්මාණය වෙලා තියෙනවා. අපේ සංස්කෘතිය ගත්තාම අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ පිරිමි මත පදනම් වුණු සංස්කෘතිය. අපි හිතමුකෝ ගෙදර ඉන්නවා දුවලා දෙන්නේ. එතකොට දුවලා දෙන්නට කියනවා ලොකු දුවට කියනවා ලොකු පුතා. පොඩි දුවට කියනවා පොඩි පුතා. එතකොට ලොකු දුවට කලිසම් අඳිනවා ටී-ෂර්ට් අඳිනවා. පොඩි දුවටත් කලිසම් අඳිනවා ටී-ෂර්ට් අඳිනවා. එතකොට අපේ ගෙදර පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා නම් ලොකු පිරිමි ළමයාට ලොකු දුව කියනවද? නැහැ. පොඩි පිරිමි ළමයාට පොඩි දුව කියනවද? නැහැ. ඒ දෙන්නට ගවුම් අඳිනවද? නැහැ. අපේ සංස්කෘතිය හැදිලා තියෙන්නේ මේ පුරුෂාධිපත්‍යය මත නම් වුණු සංස්කෘතිය. ඉතින් ඒ සංස්කෘතිය තුලදී කාන්තාවට යම්කිසි පීඩාවක් ලක්වීමේ ඉඩකඩ ගොඩක් තියෙනවා. එතකොට හොඳම උදාහරණයක් විදිහට ඊයේ පෙරේදා වාර්තා වුණා පරිගණක ඉංජිනේරුවරයෙක් කියලා වෙස්වලාගත්ත පුරුෂයෙක් ව්‍යාජ කොණ්ඩයක් සකස් කරගෙන ඊට පස්සේ මහා රෝහලක උපාධියක් ලබාගත්ත බෞද්ධ චිකිත්සකවරියක්. ඒ චිකිත්සකවරිය කැනඩාවට යනවා කියලා දෙන්න විවාහ වෙලා කැනඩාවට යනවා කියලා ඔක්කොම ප්ලෑන් කළා. එයාගේ තියෙන සියලුම රත්තරන් භාණ්ඩ, එයාගේ තියෙන දීපල, ඒ වගේම එයාගේ ශරීරයත් පාවිච්චි කරලා අවසානයේ කැනඩා යන සිහිනය බුදු වුණාට පස්සේ මේ බෞද්ධ චිකිත්සකවරිය මානසික පීඩාවකට ලක් වෙලා ඉන්නකොට මෙයා ඇවිල්ලා බෙල්ල මිරිකලා ඊට පස්සේ මෙයාගේ මල කඳ වාහනයකට දාගෙන CCTV එකේ පේනවා. ඊට පස්සේ පාළු රෝහලගේ පාළු තැනක මේක අතහැරලා මෙයා පලාගෙන යනවා. එතකොට මේ ඛේදවාචක නූගත් උගත් කියලා නෙවෙයි. මේක හැමෝටම පොදු ඛේදවාචකයක් බවට තමයි පත් වෙලා තියෙන්නේ. එතකොට අපරාධ නීතිමය තත්ත්වය හා සිවිල් නීතිමය තත්ත්වය අපි පැහැදිලිව විග්‍රහ කරනකොට 1883 අංක 2 දරන දණ්ඩ නීති සංග්‍රහයේ 400 වගන්තියේ තියෙනවා යම් කෙනෙක්ව රැවටුවොත්
මොකද්ද වෙන්න ඕන දඬුවම කියලා. එතකොට ඒ තැනත්තට අයුතු අලාභයක් හරි එයාට හානියක් හරි සිදු වුණොත් ඒ කාන්තාවට පුළුවන් රැවටීම සම්බන්ධයෙන් අධිකරණයේ පිහිට පතන්න. ඒ වගේම 403 වගන්තියේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා කපටි කමින් දේපල පැහැර ගැනීම. එතකොට අර මම දැන් මේ සතියකට දෙකකට ඉස්සල්ලා ලංකාවේ සිදුවුණු සිදුවීමේදී මේ පුද්ගලයා රැවටුවා. කපටි කමින් එයා ව්‍යාජ ඉංජිනේරුවෙක් කියලා රවටලා කැනඩා යනවා කියලා අරයාගේ ජොබ් එකක් නැති කළා. කෝටි 1.5ක් ඒ කියන්නේ ලක්ෂ 150ක් එයාගේ දේවල් අරගෙන ඊට පස්සේ පොලිකාරයෝ එයා පස්සේ එනකොට එයා මානසික පීඩාවකට ලක් වුණා. එතකොට මේකෙදිත් මහා අධිකරණේ හරි මහේස්ත්‍රාත් අධිකරණේ හරි ඒ අදාළ කෙනාට නඩු පවරන්න පුළුවන්. ඒ වගේම තමයි 476 වගන්තියේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ තියෙනවා මේ කපටි කමින්. ඒ කියන්නේ අපි කියමුකෝ එයා වළංගු විවාහයක් තියෙනවා. එයා වළංගු විවාහය එයා විවාහ වුණේ කියලා ඒ සහකාරියට කියන්නේ නැහැ. අර පුද්ගලයාත් ඒ වගේ වැඩක් කරේ. කියන්නේ නැතුව අර යව රවටගෙන ඊට පස්සේ කාන්තාවගේ ශරීරයයි දේපලයි සියලු දෙක එයා යූස් කරනවා. එතකොට මේක බරපතල වරදක්. එතකොට ලංකාවේ නීතිමය තත්ත්වය අනුව මේ කොහෙන්වත් රිංගා යාමේ අවස්ථා ගොඩක් අඩු වෙනවා. නෑ ඊටම හොඳයි ඔබතුමාගේ පැහැදිලි කිරීම. මම හිතන්නේ අපිට මේ තත්කාලීන සමාජයේ වාර්තා වන සිද්ධි ඇසුරුත් ඇත්තම රැවටීම කියන එක තමයි තියෙන්නේ. මම හිතන්නේ අපේ රටේ කන්‍යා දූෂණය මම හිතන්නේ විවාහ වීමේ පොරොන්දුව මත දෙන්න කැමැත්තෙන් ගියත් කන්‍යා දූෂණය කියන වරදට ගොනු කරගන්න පුළුවන්. හැබැයි මේ නීති තාදුරටත් අප්ඩේටඩ්ද කියන එක. ඒවා යාවත් කාලේ නොවු නීති නිසා දැන් ඒවා භාවිතා කිරීමේ යම් ප්‍රශ්න තියෙනවා. ඉතින් කෙසේ වෙතත් අපි නිශානි කතාවට ගත් ගියොත් ආපහු නිශානි යම් රැවටීම ලක් වෙලා තියෙනවා. ඒකට ඇයට තියෙන ඉදිරියේ ඇතිවෙච්ච තර්ජනයත් එක්ක අපි බලන්න පුළුවන් එයා මොන ආකාරයේ වින්දිතෙක් වෙලා තියෙනවද, ඇයට නීතිමය සහායක් එහෙම නැත්නම් ඇය මෙවැනි තත්ත්වයකට ගොදුරක් වෙන්නේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමු නිශානිගේ කතාවට නැවතත් ඇහුම්කන් දීලා. එක දවසක් එයා මට කිව්වා හොඳ පඩියක් තියෙන රස්සාවක් තියෙනවා කරන්න කැමතිද කියලා. මාසෙකට ලොකු ගාණකුත් හම්බෙනවා කියලා කිව්වා. බලද්දිස මසාජ් ක්ලිනික් එකක තමයි රස්සාව. මම මුලින් ඒකට කැමති වුණේ නැහැ. හැබැයි අපේ පවුලේ තියෙන ප්‍රශ්න නිසා මම ඒකට කැමති වුණා. ඒකට කැමති වෙන තවත් හේතුවක් තමයි එයා මට විවිධාකාරයෙන් බලපෑම් මෙල්ල කරා. මුල් දවස්වල නම් සාමාන්‍ය මසාජ් සේවාවන් විතරයි මට කරන්න තිබුණේ. ඒත් ටික කාලයක් යද්දී ඒ මසාජ් ක්ලිනික් එකේ මැනේජර් ඒ වගේම අර මිනිහා මට තව දේවල් කරන්න කිව්වා. මං ඒව ප්‍රතික්ෂේප කරා. හැබැයි ඒගොල්ලෝ මට තර්ජනය කළා සර්. ඒගොල්ලෝ කිව්වා මගේ පවුලේ අය ගැන හැමදේම ඒගොල්ලෝ දන්නවා කියලා. මාව පොලිසියටත් බාර දෙනවා කිව්වා. මගේ ෆොටෝස්, මගේ වීඩියෝස් ඉන්ටර්නෙට් එකට දානවා කිව්වා. ඒව මගේ ගමට යවලා මගේ නම කැත කරනවා කියලාත් කිව්වා. ඒකට මම බය වුණා සර්. හොඳයි. දැන් නිශානිගේ කතාව ඇතුලේ ස්ථානාධිපතිතුමා තවත් ප්‍රශ්න කීපයක් අපිට මතුවෙනවා. ඒක තමයි ලංකාවේ මේ සම්බාහන මධ්‍යස්ථාන කියන එක. ඒක නිත්‍යානුකූල තත්ත්වයේ සම්බන්ධව ඔබතුමාගේ පැහැදිලි කිරීමක් බලාපොරොත්තු වෙන ගමන්ම සම්බාහන මධ්‍යස්ථාන වලට තරුණියන් රවටා එකඟ ගියොත් ඒකේ තියෙන නීතිමය වටපිටාව සහ පොලිසිය කාර්යභාරය. ඊළඟ කාරණාව තමයි පැහැදිලි කරගන්න ඕනේ. ඇයගේ අකමැත්ත ඇතිව මෙවැනි කාර්ය සඳහා යොදාගෙන තර්ජනය කිරීම, බියවැද්දීම වගේ කාරණා ඡායාරූප අන්තර්ජාලයට මුදාහරනවා කියන බයට ඇය මේ කාර්ය දිගටම කරන් යනවා. මම ලංකාවේ තාම ඈතකදී මේ වගේ සම්බාහන මධ්‍යස්ථාන ගණනාවක් තලවතුකද පැත්තේ එහෙම ඇටලුවා. ඒක පොලිසියට දෝෂාරෝපණ තියෙනවා මේවා කාන්තාවන්ගේ ඡායාරූප කියන්නේ වීඩියෝ කරලා ප්‍රසිද්ධ මාධ්‍යට දැම්මා කියලා. ඔබතුමාලගේ දෙපාර්තමේන්තුවට චෝදනා තියෙනවා. මොකද්ද කෙසේ වෙතත් ඇත්තට මේ වගේ අහිංසක තරුණියන් මෙවැනි තත්ත්වයට පත් වෙන්න මහ විශාල ආකාරයේ මෙවැනි කූට ලෙස රවට්ටගෙන ඇවිල්ලා මේ සම්බාහන මධ්‍යස්ථාන ගාල් කරනවා. ඔබතුමාගේ අදහස මොකක්ද මේ ගැන? මේකේ පැති දෙකක් තියෙනවා. සමහර තරුණියන් මේකට කැමැත්තෙන් වෙනවා. ඒ කියන්නේ දැඩි ආර්ථික අර්බුදතාවලින් මිදෙන්න. මොකද අපි හිතමුකෝ රුපියල් 60000ක වගේ චේතනයක් මාසෙට ගන්න මහන්සි වෙලා දවස් 30ම ඉන්න කෙනා
සමහර විට රුපියල් 15000ක් 20000ක් 30000ක් එක දවසට හොයාගන්න මම නිශානිත් කියන්නේ කතාව තමයි දුප්පත්කම නිසා යාට එන්න වුණා කියලා වැඩේට. පුළුවන් තත්වයක් තියෙන. එතකොට ගොඩක් දෙනෙක් මේ දරිද්‍රතාවයට යට වෙලා ඉක්මනින් සල්ලි හොයන්න. එතකොට අනිත් එක සමාජ මාධ්‍යවල නිතරම රූපලාවන්‍ය උපකරණ, එතකොට ඒවා අලුත් මේ ෆැන්ටසි ලෝකමවන. එතකොට අපි හැමෝම ආසයි මේ ෆැන්ටසි ලෝකවල ජීවත් වෙන්න. එතකොට ගොඩක් කට්ටිය ෆැන්ටසි ලෝකවලට යන්න යහමින් මුදල් තියෙන්න ඕනේ. එතකොට ඒක මේ විදිහට තෝරගන්න. හැබැයි මේ සම්බාහන මධ්‍යස්ථානයක් සම්බන්ධයෙන් හරි නියාමනයක් තාම ලංකාවේ සිදු වෙන්නේ නැහැ. මේක හරියට නියාමනය කරලා මේක හරි පාත් එකට ගන්න එක තමයි බලධාරීන්ගේ යුතුයකම. දැන් මහත්තයා මෙහෙම ගත්තොත් එහෙම දැන් සම්බාහන මධ්‍යස්ථානය ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතියක් ගන්න ඕනේ. ටුවරිස්ට් බෝඩ් එකේ අප්‍රූවල් එකක් තියෙන්න ඕනේ. අදාළ ප්‍රාදේශීය සභාවේ හෝ නගර සභාවේ ලියාපදිංචි වෙලා තියෙන්න ඕනේ. ඒකට මේක ව්‍යාපාරයක් වශයෙන් පවත්වද්දී ඒකේ බිස්නස් රෙජිස්ට්‍රේෂන් තියෙන්න ඕනේ. එතකොට දැනටමත් යම් නෛතික ලියකියවිලි ගන්නවත් තියලා නීත්‍යානුකූල පරිසරයක් තියෙනවා නේද මේක ඇතුලේ? ඔව්. අර්ධ නීත්‍යානුකූල පරිසරයක් මේක ඇතුලේ තියෙනවා. හැබැයි ඔය ආයුර්වේද වෛද්‍යවරයෙක් ඒකේ නිතරම ඉන්න ඕන. හැබැයි ආයුර්වේද වෛද්‍යවරයෙක් කොයි වෙලාවෙවත් ඒකේ අවස්ථාවේ ඉන්නේ නැහැ. ඒ වගේම මේක නියාමනය කරන්න ආයුර්වේද දෙපාර්තමේන්තුවෙන් වෙනම සහතිකයක් ගන්න ඕන. ඊට පස්සේ ඒ වගේම මේක නිතරම පරීක්ෂා කිරීමක් මේ નિયમિત ක්‍රමවේදය තුල සිදුවනවාද කියන එක සිද්ධ වෙන්නේ නැහැ. දැන් ඒ කොහොමද පොලිසිය අඳුරගන්නේ? ඇත්තටම සම්බාහන මධ්‍යස්ථානයක් ඇතුලේ මේ කතාවත් එක්ක මම ඔතුමාගේ මේ මතු කරන ප්‍රශ්නේ තමයි සම්බාහන මධ්‍යස්ථානයේ පොලිසිය ගිහිල්ලා කොහොමද නිවැරදි සම්බාහනයක් කරනවද නීත්‍යානුකූල නොවන සම්බාහනයක් කරනවද කියලා තියෙන දැන් වැටලීම් කරනවා. මොනවද තියෙන සාක්ෂි මේවට? දැන් මම දන්නවා මම අහලා තියෙනවා දැන් ඒ කාන්තාවකගේ බෑග් එකක කොණ්ඩම් එකක් තිබුණා නම් එයාව ගණිකාවක් විදිහට උසාවිය අරන් ගිහලා ඉතිහාසයක් තිබුණා. ඒක සාධාරණද ඇත්තටම? එහෙම ඉතිහාසයක් ඉස්සර තිබුණා. හැබැයි දැන් එහෙම නැහැ. මොකද ඒක පොලිස්පතිතුමා චක්‍රලේඛයක් මගින්ම දන්වලා තියෙනවා එහෙම ඇරස්ට් කරන්න බෑ කියලා. මොකද කොණ්ඩම් එකක් පාවිච්චි කිරීම ඕනෑම පුද්ගලයාගේ පුද්ගලික කාරණයක්. අනිත් එක තමයි ඒඩ්ස් හා ලිංගාශ්‍රිත රෝග ඒකකයෙන් පවසලා තිනවා ලංකාවේ දිනකට ගණිකාවන් 45000ක් පිරිමින් ලක්ෂ 3කට සේවය සපයනවා කියලා. ඒ වගේම ලංකාවේ ලක්ෂ 25ක් 30ත් අතර සමලිංගිකයෝ ඉන්නවා කියලා. ඒ වගේම අවුරුදු 15ත් 24ත් වයසක මේ තරුණ පරපුරට තමයි වැඩියෙන්ම ලිංගාශ්‍රිත රෝග ඒඩ්ස් වගේ භයානක රෝග වැඩියෙන්ම වර්ධනය වෙලා තියෙන්නේ. ඉතින් අපි එක පැත්තකින් නීතිමය හිඩස් තුලින් මේවා රිංගනකොට අනිත් පැත්තෙන් ලොකු සමාජ පිළලයක් බවට මේක පත් වෙලා තියෙනවා. එතකොට අපි අර කාන්තාවට ගත්තොත් ඒ කාන්තාවට 1995 අංක 22 දරන දණ්ඩ නීති සංශෝධන පනතින් එතකොට 363 වගන්තිය අනුව ස්ත්‍රී දූෂණය කියන වරද කරන්න පුළුවන්. කියන්නේ එයාගේ කැමැත්තක් ඇතුව හරි කැමැත්තක් නැතුව හරි බලහත්කාරයේ පාලා මරණ තර්ජන කරලා හරිද? එතකොට මෙයාව ප්‍රයෝජනෙට අරන් තිබුණා. එතකොට ඒක ඔප්පු කරොත් අවුරුදු 7ත් 20ත් අතර බරපතල හිර දඬුවමකට ලක් කරන්න පුළුවන්. එතකොට ඒ වගේම තමයි 345 වගන්තිය අනුව මේ ලිංගික අතවර කිරීම කියන්නේ වචනයකින් ක්‍රියාවකින් බැල්මකින් වචනයකින් ක්‍රියාවකින් බැල්මකින් හරි යම් කාන්තාවකට අභිනයකින් හරි යම් කාන්තාවකට අපහසුතාවයකට පත් කරොත් මේ 345 වගන්තිය යටතේ ලිංගික අතවර කිරීමට වසර 7ක් දක්වා හිරබාරයට ගන්න ප්‍රබල නීතිමය රාමුවක් මේ රට තුල ස්ථාපිත කරලා තියෙනවා. මට මෙතන තව ප්‍රශ්නයක් තියෙනවා. දැන් නිශානිගේ කතාව ඇතුලේ නිශානි කියනවා දැන් මේක අඩුම ගානේ පොලිසියටවත් කිව්වොත් හරි එයාව පොලිසියට බාර දෙනවා කියලා. එයා වැරද්දක් කරා කියලා. ඊළඟට තමයි එයාගේ ඡායාරූප සහ වීඩියෝ දැන් මේවායිනි ගොඩක් ඔය කාන්තාවෝ ඉතා සීමිත තැනක මේ මසාජ් සෙන්ටර් එක ඇතුළේ ඉන්නකොට ඒ යම් ලිංගික කාර්යයක යෙදුනොත් හෝ නැත්නම් මසාජ් කරන දැක්කොත් ඒව ඡායාරූප ඕ වීඩියෝ කරනවා. කරලා අන්තර්ජාලයට මුදා හැරියොත් සයිබර් ක්‍රයිම් වෙනවා. අන්තර්ජාල ආශ්‍රිත අපරාධයට ගේන්න පුළුවන්. ඒකට මේ බිය වැද්දීම ඇතුලේ ඒකත් නීතිමය ප්‍රතිපාදනයක් තියෙනව නේද? ඔව් ඒ කියන්නේ
මෙයා බියවද්දලා තර්ජනය කළා මං කිව්වා එයාගේ කැමැත්ත ගන්නේ බලෙන්. ඒකට එයා කැමැත්තක් නැහැ. හැබැයි ඒක යාට අධිකරණයේදී ඒ දේවල් ඔප්පු කරාම අනිවාර්යයෙන්ම වැරදිකරුවෙක් බවට අරගෙන පත් කරගන්න පුළුවන්. ඊට පස්සේ තමයි මේ දණ්ඩ නීති සංග්‍රහයට ආවා 358A human trafficking. ඒ කියන්නේ ලෝකේ ලංකාවේ ගොඩාක්ම මේ human trafficking එක දැන් ගොඩක්ම බලපවත්වනවා. ඉතින් මේ 2006 අංක 16 දරන සංශෝධන පනතින් මේ human trafficking මනුෂ්‍ය වෙළඳාම සාපරාධී වරදක් බවට පත් කරා. මනුෂ්‍ය වෙළඳාම සාපරාධී වරදක්. එතකොට 2006 අංක 16 දරන දණ්ඩ නීති සංග්‍රහ සංශෝධන පනතෙන් 358 වගන්තිය යටතේ මෙයාට කරලා තියන්නේ බරපතල සාපරාධී වරදක්. එතකොට නව නීතිමය තත්ත්වය අනුව බලහත්කාරකම කිරීම, ඒ වගේම තර්ජනය කිරීම, පැහැරගෙන යාම, වංචා කිරීම, බලය අයුතු ලෙස භාවිතා කිරීම, ඒ වගේම මේ සියලු දේවල් එකතු වෙලා මෙයාගේ මේ ලිංගික ශ්‍රමය සූරා කෑමකට ලක් කරලා තිනේ. ඒකෙන් හින්දා ඊටමත් පැහැදිලිවම මේ සැකකරුට බරපතල වැඩ ඇතිව සිරදඬුවම් නියම කිරීමේ හැකියාවක් තියෙනවා. දැන් අපේ සානපතිතුමා මට පැහැදිලි කරගන්න කාරණා ටිකක් තියෙනවා. අපි දැන් ඔබතුමා ඊටාම ලස්සනට මේ අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහයේ තියෙන වගන්ති අනපනාට ටික අපි කියාගෙන යනවා. හැබැයි මේ ගම්වල ඉන්න අහිංසක දියණියන් මේ සම්බන්ධයෙන් මේක තර්ජන ලකුණාට පස්සේ කොළඹ වගේ නාගරික පරිසරයකට ඇවිල්ලා තනි වෙලා එහෙම ඉන්න අවස්ථාවක මේ තියෙන නීති ප්‍රතිපාදන පොත්වල තියෙනවා. හැබැයි මේක හොයාගෙන ඒකේ පිළිසරණ පතාගෙන ඇය එතෙන්ට යන්න ශක්තිමත්ද? උඩ අපි ඇය ඒ වගේ කාන්තාවක් අපි හිතමු මෙවැනි සිද්ධියට මුහුණ දුන්නාම එතකොට නීතියේ පිළිසරණ පතන්න අපි ප්‍රශ්නයක් ගත්තොත් එහෙම කොහොමද පටන් ගන්නෙ? කාගාවට ඉස්සෙල්ලාම කියන්න ඕනේ? පොලිසියට යන්න ඕනේද? පැමිණිල්ලක් දාන්න ඕනේ? පොලිසිය සූදානම්ද මේ ගැන කියපු ගමම විමර්ශනයක් කරන්න නැත්නම් ඇයව ආරක්ෂා කරන්න? නැත්නම් ඇය නැවතත් ඇන්ට්‍රියක් දාලා යන්න වෙන්නේ තෙන්ට නම් ඇය තවදුරටත් ඒක මේ අපරාධකාරී පරිසරයටම යන්නේ නැහැ. ලංකාවේ සියලුම පොලිසිවල ළමා හා කාන්තා අංශයක් වෙනම ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම කොට්ටාශ 45ෙම කොට්ටාශ ළමා හා කාන්තා කාර්යාංශ ස්ථාපිත කරලා තියෙනවා. ඒ වගේම ළමා හා කාන්තා අපයෝජන නිවාරණ ප්‍රධාන මධ්‍යස්ථානයේ කොළඹ තියෙනවා. එතකොට අංක 1.9 ඕනම කෙනෙකුට අද ජංගම දුරකථන තියෙනවා. 1.9ට Tamanට මේ සිද්ධ වෙන දෙයක් ගැන 1.9ට ඇමතුමක් ගත්ත ගමන් ෂණිකව ළමා අපයෝජන කාන්තා නිවාරණ කාර්යාංශයේ පැය 24ම මේක විවෘතව තියෙනවා. ඒගොල්ලෝ සියලු දේ සිදු කරනවා. ඒ වගේම 1.9 කාන්තාවන් සඳහාම වෙන්නුණු අංකයක්. 119ටත් පැමිණිල්ලක් කරොත් පුළුවන්. ඒ වගේම ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය 1928ට අරකින් සිද්ධ වෙන්නේ නැත්නම් 1928ට ජාතික ළමා ආරක්ෂණ අධිකාරියට දුරකථන ඇමතුමක් අරගෙනත් තමන්ගේ පැමිණිල්ල තමන්ගේ දුක් ගැනවිල්ල ඉදිරිපත් කර ගමන් හැකි ඉක්මනින් ඒ සහන ලබා දීමට ශ්‍රී ලංකා පොලිසිය බැඳී සිටිනවා. ඇත්තටම හොඳයි. ඇත්තටම 109 කාන්තාවන්ට එවැනි තත්ත්වයක් ඇති වුණාට පස්සේ වාර්තා කරන්න පුළුවන් දුරකථන අංක ජාතික ළමා ආරක්ෂක අධිකාරිය 1928 ඔබතුමා පැහැදිලි කළා. මම හිතන්නේ මේ සම්බන්ධයෙන් සමාජය දැනුවත් වෙලා ඉන්න ඕනි. කාන්තාවෝ දැනුවත් වෙලා ඉන්න ඕනි. අද තියෙන ප්‍රශ්නේ තමයි මෙවැනි ඔබව ආරක්ෂා කරන්න නීතිමය ප්‍රතිපාදන සහ ආයතන රැසක් තිබුණත් ඇය දන්නේ නැහැ. මේ වගේ තත්ත්වයට මුහුණ දීලා දිගින් දිගටම විඳිත භාවයට පත් වෙනවා. ඉතින් ඒක මම හිතන්නේ බරපතල ප්‍රශ්නයක්. හොඳයි. අපි නිශානගේ කතාවේ තුල් කොටස අහලා අපේ සාකච්ඡාව අපි ඉස්සරහට කරගෙන යමු. පස්සේ මට තේරුණේ රස්සාවකට නෙමෙයි මාව යවලා තියෙන්නේ. අර මිනිහා මාව විකුණලා. මං හම්බ කරපු සල්ලි වලින් වැඩි කොටසක් අරගෙන තියෙන මේ මිනිස්සු. හැමදාම එක එක මිනිස්සු හම්බ වෙන්න ආව මන් ළඟට. ඒ වෙද්දි සර් මම මානසිකව ගොඩක් දුක් විඳා. මානසික විතරක් නෙමෙයි ශාරීරිකවත් ගොඩක් දුක් විඳා. මං සර් ගොඩක් පාරක් එතනින් පැනලා යන්න උත්සාහ කරා. දවසක් මම පැනලා ගියා. ඒ ගියත් සර් ඒගොල්ලෝ මාව අල්ලගත්තා. එක් කරගෙන ඇවිල්ලා මට හොඳටම ගැහුවා. මට මරණ තර්ජන කරා. ඒ විතරක් නෙමෙයි සර්. ඒගොල්ලෝ මගේ පවුලේ ඒගොල්ලන්ට කරදර කරනවා කියලාත් කිව්වා. කාලයක් යද්දී සර් මගේ මුළු ජීවිතේම වෙනස් වුණා. මම සමාජයෙන් වෙන් වුණා.
පාරය විදගෙන යන්නත් මම බය වුණා. ගොඩක් අය ඒ වෙද්දිත් මාව අඳුරගෙන තිබ්බේ. මට සාමාන්‍ය ජීවිතයකට ආපහු එන්න බැරි වෙයි කියලා මම බය වුණා. සමහර අවස්ථාවල සර් මම මගේ ජීවිතේ නැති කරගන්නත් හිතුවා. හොඳයි. ඒ නිශානී කතාවේ ඊටාම අවසාන තැනට එන තැනක් තමයි මම හිතන්නේ අද බොහෝ දුරට මෙවැනි අපරාධ වින්දිතයන් වෙච්චි කාන්තාවෝ අවසාන තමාගේ ජීවිත අතහැරලා යනවා. සමහර විට ජීවිතය අතහැරලා ගියත් ඇයටම තමයි වරද පටවන්නේ. ඉතින් මම හිතන්නේ මේ අපරාධ හැමදාම මතු පිටට එන්නේ නැහැ. පොළොවේ යට වැල්ලා තියෙන්නේ. ඒ නිසාම අපරාධ හෝරාවෙන් මෙවැනි සැඟවෙච්ච අපරාධ අනාවරණය කරලා ඔවුන්ට පිළිසරණක් වෙන්න ඔවුන්ට පණිවිඩයක් දෙන්න සමාජ කතිකාවතක් ඇති කරන්න තමයි වාපා රූපවාහිනී නාලිකාව මේ අපරාධ හෝරාව වැඩසටහන ක්‍රියාත්මක කරන්නේ. ඒකට දැන් මට මේ සාකච්ඡාව ඇතුලේ ඔබතුමාගේ නැවතත් ප්‍රශ්න කිහිපයක් අහන්න හිතෙනවා. අපේ මේ සාකච්ඡාව පුරාම මේ වගේ නිශානීලා ලංකාව පුරා පොලිසිය වලට එනවා ඇති. දැන් අපේ පොලිසියේ පැමිණිලි අංශ වගේ ගත්තාම පහසුකම් අඩුයි. මම හිතන්නේ දැන් යම් ආකාරයක සංවර්ධනයක් තියෙනවා. නිශානලාට පෞද්ගලිකව ගිහිලා මේක කියන්න පුළුවන් ළමහා කාන්තා කාර්යාංශ තියෙනවා. හැබැයි මේ නීතිය ක්‍රියාත්මක කිරීමේ වේගය පිළිබඳ ප්‍රශ්න තියෙනවා. ඒකට නැවතත් දැන් අපි හිතුව වින්දිතයන් ආරක්ෂා කිරීම හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ අධිකාරී වගේ ආයතනක් තියෙනවා. හැබැයි මොන ආයතන තිබුණත් මෙවැනි පරිසරයක් ඇතුලේ වින්දිතේ කුණ කාන්තාවක් සමාජයට මුණ දෙන්න බෑ. ඇයගේ දිහා බලන්නේ වපරහැයින්. එතකොට මේ මසාජ් සෙන්ටර් එකකට යන පිරිමින් ගැන සාකච්ඡාවක් නැහැ. හැබැයි සේවා ලබා දෙන කාන්තාවන් ගැන තමයි සමාජයේ බලන්නේ. ඒකට අපේ රටේ නීතිය වෙනස් වෙන්න ඕනේ නැද්ද? මේක වරදක් දැත්තටම. එහෙම වරදක් නම් ඇයි පිරිමින්ට මේක අදාළ නැත්තේ? ඔබතුමාගේ ප්‍රවේශය ඇතුළේ කෝ පුරුෂාධිපති සමාජයක් ඇතුළේ අපි මෙහෙම හදන් යනවා කියලා. මට කියන ප්‍රශ්නේ තමයි ඇයි අවසානට කියනවා මට මගේ ජීවිතය අතහැරලා යන්න හිතෙනවා කියලා. ඉතින් අපිට මීට වැඩිය වැඩපිළිවෙලක් පොලිස් දෙපාර්තමේන්තුව පැත්තෙන් පවා දැන් ඔබතුමාලා පොලිසියේ පුහුණු අංශය බාර වෙන ස්ථාන පවා ලංකා පුරා ප්‍රජා පොලිසිය තියෙනවා. මේවට වැඩපිළිවෙලක් යෝජනා කරන්න බැරිද? ඔව් ජේෂ්ඨ කතිකාචාර්යතුමනි, එතකොට මම තාමත් අපේ අර යල්පැන ගිය අදහස් තියෙනවා. මම පොඩි දෙයක් ඇහුවොත් දැන් ශ්‍රී මහා බෝධිය ලංකාවට ගෙනාවේ සංඝමිත්තා. හැබැයි ශ්‍රී මහා බෝධිය උඩට අපේ කාන්තාවන්ට තාම යන්න බෑනේ. එතකොට කිලියහු වෙනවා කියන. එතකොට මාස 3ක් 4ක් තිස්සේ හිසේ හංගගෙන කේශ ධාතු එනකොට මං අහන්නේ හේමමාලා කුමරියට මෙන්ස සැදුන් නැද්ද? මේ හේමමාලානේ අපේ මොකද්ද මේ හේමමාලා දන්තකුණු දල්දා වහන්සේ. එතකොට ශ්‍රී මහා බෝධිය සංඝමිත්තා තෙරණිය ගෙනාවේ. හැබැයි ශ්‍රී මහා බෝධිය උඩට යන්න දෙන්නේ නැහැ. එතකොට තාමත් මේ යල්පැන ගිය සංස්කෘතික මතිමතාන්තර තියෙනවා. හැබැයි දැන් ඒවා ගොඩක් දුරට වෙනස් වෙලා. ශ්‍රී ලංකා පොලිසිය හැම වෙලාවෙම සූදානම් මේ වින්දිතයන්ට උපරිම සාධාරණ ඉටු කරන්නේ. ඒකෙන් හින්දා තමයි වෙනමම කාන්තාවන් සඳහා අංශයක් ස්ථාපිත කරලා වෙනම ස්ටාෆ් එකක් දාලා වෙනම දුරකථන අංකයක් ලබා දීලා තියෙන්නේ. හැබැයි දැන් මේ විශ්වවිද්‍යාල මට්ටමින් මේ කරන කාර්යය ඉතාමත් ප්‍රායෝගිකයි. මොකද කොච්චර නීති තිබුණත් කොච්චර දුරකථන අංක තිබුණත් මේක ගම් මට්ටමට යන්නේ නැත්තම් ඒ කාන්තාවන්ට ඒක දැනුවත් වීම අඩු නම් අපි මේ අපරාධ කරන අපරාධකාරයොන්ට ඒක ලොකු පිටුවහලක් වෙනවා. ඉතින් මේ වගේ මේක දීප ව්‍යාප්තව දැන් ලංකාවේ ගම් 14022ක් තියෙනවා. 14022ේම ප්‍රජා පොලිස් කමිටු 14022ක් තියෙනවා. හැම ගමකම එක කමිටුවක සමාජිකයෝ 30 දෙනෙක් ඉන්නවා. ඒ තමයි දැන් ඔබතුමාගේ මම ගේන්න දෙන තර්ක තමයි දැන් ප්‍රජා පොලිසිය ඇතුලේ ලංකා පුරා හොඳ නෙට්වර්ක් එකක් තියෙන වෙලාවක මෙවැනි දැන් අපි අපරාධය වුණාට පස්සේ නීතියේ හවුහරණ ලබා දෙන්න පුළුවන්. හැබැයි අපරාධයට ගොදුරු වෙන්න කලින් ඇයව ආරක්ෂා කරගන්න තිබුණා මේ තත්ත්වයේ සමාජය දැනන් හිටියනම් මෙවැනි අනතුරක් ඇයට තියෙනවා කියලා. ප්‍රජා පොලිසියට බැරිද මේ වැඩේ කරන්න? ඒ සාකච්ඡා කරන්න පුළුවන් නේද? අපි ප්‍රජා පොලිසිය විදිහට පාසල් ඒ වගේම විශ්වවිද්‍යාල වෙනත් ආයතනවල දේශන කටයුතු සිදු කරනවා. එතකොට අපිට ඉන්න සුළු නිලධාරීන් පිරිසත් එක්ක අපි අපේ උපරිමයෙන් සිදු කරනවා. හැබැයි මේක ජාතික කර්තව්‍යයක් කළා මේක හැමෝම දැනුවත් වෙනවා නම් මේක මුළු රටම එකට එකතු වෙලා මේ පණිවිඩය දෙනවා නම් මේ අපරාධ මේ කාන්තාවන්ට සිදුවන අපරාධ 99.9%ක්ම අපිට අඩු කරගන්න පුළුවන්. ඉතින් මේක හොඳ ප්‍රවේශයක්. මේ වගේ අනිත්
මාධ්‍ය ආයතනත් හැමෝම ජාතික කර්තව්‍යයක් විදිහට කිසිම ලාභ ප්‍රයෝජනයක් තකන් නැතුව මේ වැඩේ කරනවා නම් අපිට පුළුවන් අර සුන්දර ලස්සන අර ඒ කාලේ කිව්වා වගේ අර පෙරදිග ලෝකයේ බබලන මුතු ඇටේ කරන්න. කාන්තාවකට දෙවුන්දර තුඩින්ලා පේදුරු තුදුවට ඕනම වෙලාවක බය නැතුව ඇවිදින්න. ඉතින් ඒකට අපි හැමෝම මේ දැනුවත්භාවය අවශ්‍යයි. ඉතින් මේ වගේ දෙයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇත්තටම සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයට මගේ හෘදයාංගම ස්තුතිය පුද කරනවා. මොකද මේක පොලිසිය කරන්න ඕන දෙයක්, රාජ්‍ය කරන්න ඕන දෙයක් එක කරනවා. හැබැයි ඒගොල්ලොන්ට තනියෙන් මේක කරන්න බෑ. අපි ඔක්කොම එකතු වෙලා තමයි මේක කරන්න ඕනේ. ඇත්තටම අපරාධ නිවාරණය කියන කොටස තමයි අපි මේ සාකච්ඡා කරන්නේ. මෙවැනි වැඩසටහන අපරාධ නිවාරණය කිරීමේ අරමුණෙන් තමයි කරන්නේ. හොඳයි. අපි නිශානිකී කතාවේ ඇයට අවසානයේ ජීවිතය අතහැර යාමට පවා සිදුවෙච්ච අවස්ථාවක තමයි අපි සාකච්ඡාව නැවැත්තුවේ. අපි නිශානිකගෙන් අහලා බලමු මොකක්ද ඇය අවසානයේ ගත ක්‍රියාමාර්ග කියලා. 2026 අවුරුද්දේ එක දවසක්ස අපේ මසාජ් ක්ලිනික් එක වැටලුවා. එතනදි මාවයි තව ගෑණි කට්ටියකුයි පොලිස් බාරයට ගත්තා. මුලින්ම මම බය වුණා. ඒ වුණාට කාන්තහා ළමා කාර්යාංශයේ නිලධාරීන් මට ආරක්ෂාව දෙනවා කියලා පොරොන්දු වුණා. මම අපරාධකාරියෙක් නෙවෙයි වින්දිත කාන්තාවක් කියලා මට පැහැදිලි කරා. ඒ වෙලාවෙස මම මගේ ජීවිත කතාව සම්පූර්ණයෙන්ම ඒගොල්ලන්ට කිව්වා. මාව රවට්ටපු මිනිස්සු, මාව සල්ලි වලට විකුණපු විදිය, ඒගොල්ලෝ මට එල්ල කරපු තර්ජන මම මේ හැමදේම ඒගොල්ලන්ට කිව්වා. පස්සේ මට නීතියේ රැකවරණය, උපදේශන සේවා, ඒ වගේම මට ආරක්ෂිත නවාතැනකුත් හම්බුණා සර්. ඒ ජාලයේ හිටිය හැම මිනිස්සෙක්ට විරුද්ධවම නීතිමය ක්‍රියාමාර්ග ගන්න ඒගොල්ලන් පටන් ගත්තා සර්. අද වෙද්දි සර් මගේ මුළු ජීවිතේම වෙනස් වෙලා තියෙන්නේ. මම මගේ මුළු ජීවිතේම වෙනස් කරගත්තා. ඒ වුණාට සර් තවමත් අතීතයේ මතකයන් නිසා මම දුක් විඳිනවා. මම මගේ ජීවිතය ගොඩනගා ගන්න ගොඩක් උත්සාහ කරනවා. මම මගේ කතාවෙන් අනික් අයට කියන්නේ බොරු ආදරය, බොරු රැකවරණය, ඉක්මනින් සල්ලි උපයන්න බලාපොරොත්තුවෙන් මිනිස්සු විශ්වාස කරලා තමන්ගේ ජීවිතයේ දේවල් කියන්න එපා. මං කරපු වැරැද්ද තමයි වැරදි මිනිහෙක්ව විශ්වාස කිරීම. විශ්වාස කරලා මගේ ජීවිතයේ වටිනා අවුරුදු කිහිපයක්ම මට නැති වුණා. නමුත් නීතියේ සහයෝගය සහ නිලධාරීන්ගේ මැදිහත් වීම නිසා මගේ ජීවිතයට අලුත් ආරම්භයක් ලැබුණා. අද තියෙනස මට එකම එක බලාපොරොත්තුවයි. සාමාන්‍ය කාන්තාවක් ලෙස ගෞරවයෙන් මේ සමාජය තුළ ජීවත් වීමට. ඇත්තටම නිශානි කතාව ඇතුලේ සියලුම කාන්තාවන්ට ගෞරවයෙන් ජීවත් වෙන්න පරිසරයක් හදන්න. මම හිතන්නේ ශ්‍රී ලංකා පොලිසියේ ලොකු කාර්යභාරයක් ඇතුලේ තියෙනවා. සාමකාමී නිදහස් රටක් නිර්මාණය කිරීමේ ඔබතුමාලාගේ දෙපාර්තමේන්තුව ලොකු කාර්යයක් ඔබතුමාලත් කරන් යනවා. හැබැයි මේ නිශානි කතාව ඇතුලේ ඇය කෙසේ වෙතත් නීතිමය ආරක්ෂාවකට ඇවිල්ලා තියෙනවා. නීතිය ක්‍රියාත්මක වෙලා තියෙනවා මේ කතාව තුළ බැලුවාම. හැබැයි එක තැනක තියෙනවා පොලිසිය වටලනවා. ඉතින් මෑතකදී වෙච්ච සිදුවීමක් මම නැවතත් ඔබතුමාට මතක් කරන්න කැමතියි. තලවතුගොඩ ප්‍රදේශයේ මේ කියන ස්පා නැත්නම් සම්බාහන මධ්‍යස්ථාන කාන්තාවන් වටලලා මම හිතන්නේ ඊට පස්සේ ඡායාරූප ප්‍රසිද්ධ මාධ්‍යෙට මුදාහැරියා කියලා චෝදනාවක් තියෙනවා. ඒ වැටලීම සම්බන්ධයෙන් ගැටලුවක් නැහැ. එවැනි තත්වයක් නිර්මාණය වුණොත් ඒක පොලිස් දෙපාර්තමේන්තුවට හොඳ මදි. මම හිතන්නේ මේවා පරිස්සම් වෙන්න ඕනි වැඩ. එතකොට ඔබතුමා මොකද්ද කියන්නේ මේ වැටලීම් සම්බන්ධය සහ හැබැයි මේ කාන්තාව නිශානි වගේ කාන්තාව කියනවා මම ඊට පස්සේ මම ආරක්ෂා කළා ජාතික ළමා ආරක්ෂක අධිකාරියම් මැදිහත් වීමක් කරලා තිනවා කාන්තා ළමා කර ඒ වගේම යාට ආරක්ෂක නවාතනක් ලබා දීලා තිනවා. එහෙම විධිමත් යාන්ත්‍රණයක් තියෙනවද? අර කාරණාවට ඔබතුමාගේ උත්තරය මම බලාපොරොත්තු වෙනවා. ඔය ගණිකා ආඥාපන් 2889 ඒ ආඥාපන්තේ අනුව තමයි ඔය ස්පා මධ්‍යස්ථාන කියන්නේ මුදලට කාන්තාවන් කීප දෙනෙක් විකිනෙන තැනක් කියලා උපාය දූතයෙක් මාර්ගයෙන් ඒක මේව කරලා සමාන මට පැහැදිලි කරන උපාය දූතය ඒ කියන්නේ ඔබතුමාලා කලින් ගිහිල්ලා මේ ගණිකා මඩමක් කියලා අයිඩෙන්ටිෆයි කරගන්නවද පටලන කලින් කරගෙන ඊට පස්සේ අදාළ මහේස්ත්‍රාත් අධිකරණයෙන් සෝදිසි වරන්තුවක් ලබා ගන්න. ලබාගෙන තමයි ඒ සිදුවීම කරන්නේ. මොකද මම ඒකට හේතුව කිව්වේ අපි නොදකින ලොකු දෙයක් තියෙනවා. මේක හරියට නියාමනය වෙන්නේ නැති හින්දා මං කිව්වේ ගණිකාවෝ 45000 දවසකට ලක්ෂ 3ක් පුරුෂයෝ මේගොල්ලොන්ගේ සේවය ගන්නවා. ඊට ගොඩාක් වැඩි වෙන්න පුළුවන්.
එතකොට මේකෙදී මේ වසංගත රෝග බෝ වුණොත් ඒකට යන වියදම හිතාගන්න බෑ. එතකොට මේකෙන් යම්කිසි පාලනයක් කරලා තියෙන්නේ. එතකොට ඒකෙන් හින්දා තමයි අපි නැත්තම් ශ්‍රී ලංකා පොලිසිය කොයිවත් ස්පායකට එක පාටම කඩාගෙන ගිහිල්ලා මෙහෙම එන්න යන්න කියලා කුදලාගෙන එන්නේ නැහැ. උපාය දූතයෝ දාලා හරියට ඒ උපාය දූතයෝ ඒවා රෙකෝඩින් කරලා ඊට පස්සේ මේක යන වෙලාවෙත් ඒ සම්බන්ධයෙන් ගරු මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කළා. මහේස්ත්‍රාත්තුමාගෙන් සෝදිසි වරෙන්තුවක් අරගෙන සම්පූර්ණ නීත්‍යානුකූලව කරන්නේ. නෑ චෝදනාව තියෙන්නේ අත්අඩංගු ගැනීම වැටලීම පමණ සඳහා නෙමෙයි. වීඩියෝ දර්ශන මාධ්‍යයට ශ්‍රී ලංකා පොලිසියෙන් මොකද මාධ්‍ය කොට්ටාශයෙන් තමයි වීඩියෝ දර්ශන නිකුත් කරන්නේ. පොලිස්පතිතුමා වෙනමම චක්‍රයකයක් කියලා දිනවා වෙන කිසිම නිලධාරියෙකුට එහෙම ප්‍රකාශ කරන්නත් ඒ වීඩියෝ දර්ශන දාන්නත් බෑ කියලා. මං හිතන විදිහට මේක වෙන බාහිර පාර්ශවයක් විසින් මේගොල්ලෝ අරන් යන වෙලාවේ වීඩියෝ කළා සමාජ මාධ්‍යයට දාපු දෙයක්. සයිබර් ක්‍රයිම් අපරාධාංශයෙන් ඒක පරීක්ෂණයක් කළා නුදුරු කාලෙදී සමහර විට ඒ සැකකරු අත්අඩංගුවට ගන්න පුළුවන් වෙයි. හැබැයි පොලිසිය හැම වෙලාවෙම බලන්නේ මේ අපරාධයක් වෙන්න ඉස්සෙල්ලා නිවාරණය කරන්න. ඒක තමයි පොලිසියේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කර්තව්‍ය තමයි අංක 1. ඉතින් අවුරුදු 159ක් පුරාවටම මේ ආයතනය පැවතුනේ අන්නේ ස්ථිර අඩිතාලම හින්දා. බොහොම හොඳයි. මම හිතන්නේ නිශානි වගේ කාන්තාවෝ නැවත මේ වගේ තර්ජන ලක් නොවෙන්න තමයි සමාජය දැනුවත් කිරීම වගේම වාපා රූපවාහිනී නාලිකාව අපරාධ හෝරාවෙන් අපි බලාපොරොත්තු වෙනවා. ඔබ තමුන්නාන්සලාගේ මැන්ඩේට් එකේ තමයි අපරාධ නිවාරණය සම්බන්ධයෙන් ප්‍රජාවටත් ලොකු වටිනාකමක් සහ වගකීමක් තියෙනවා. කෙසේ වෙතත් අද ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් ප්‍රජා පොලිස් කොට්ටාශයේ ස්ථානාධිපති පුහුණු පොලිස් පරීක්ෂක පුලස්ති ජයසේකර මහත්මයා අපිත් එක්ක සම්බන්ධ වුණා. වාපා රූපවාහිනී නාලිකාව වෙනුවෙන් මම ඔබතුමාට ස්තුතිවන්ත වෙනවා. ඊටාම් වැදගත් කාලීන සිද්ධිත් සමග අප සාකච්ඡාව කරන් ගියා. නැවතත් අපරාධ හෝරාවකින් අපි එකතු වෙමු. එසේනම් අපරාධ හෝලාව තුලින් අපි හැම වෙලාවකම උත්සාහ කරන්නේ සමාජයේ අපරාධයක ඔබ ගොදුරක් වීමට පෙර ආතුව ඔබව ඒ පිළිපද දැනුවත් කිරීමටයි. ඉතින් හැමදාමත් වගේ අපි උත්සාහ කළේ ඔබව සමාජයේ සුරක්ෂිත පුද්ගලෙක් විදිහට ඉදිරියට රැගෙන යන්නටයි. මේ අපරාධයන් හමුවේ නීතිය කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ? මේ අපරාධයන් සිද්ධ වුණ ස්ථානයකදී නීතියෙහි පිළිසරණ කොයි විදිහටද ඔබ පැතිය යුත්තේ? මේ කියන කාරණා පිළිබඳවයි අපි සාකච්ඡා කළේ. ඉතින් කාන්තාවක් විදිහට විශේෂයෙන්ම සමාජයක ජීවත් වෙන කාන්තාවක් තමන්ගේ වෘත්තිමය ජීවිතය කොයි විදිහටද ගෙන යා යුත්තේ? ඒත් එක්කම සමාජයේ සමස්ත පුරවැසියන් සමාජයේ අපරාධ හමුවේ ඒ අපරාධවල ගොදුරක් වීමට පෙර ආතුව තමුන් ඒ තුලින් ගැලවිය යුත්තේ කෙසේද යන්න කියන කාරණා අපි සාකච්ඡා කරමු. ඉතින් අද අපේ වැඩසටහනට සම්බන්ධ වුණු කොළඹ ප්‍රජා පොලිස් පුහුණු අංශයකගේ භාරස්ථානාධිපති පුලස්ති ජයසේකර මහත්මයාට බොහොමත්ම ස්තුතියි. ඒත් එක්කම වාපා රූපවාහිනී නාලිකාවේ අධ්‍යක්ෂ ජෙනරාල් අපරාධ යුක්තිය සහ අපරාධ විද්‍යාව පිළිබඳ දර්ශනපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය රවීන්ද්‍ර සමරවික්‍රම මහත්මයා ඔබතුමාටත් බොහොමත්ම ස්තුතියි. තවත් මෙවැනිම වූ අපරාධයන්හි නෛතිකමය වටපිටාව සොයාගෙන යාමටත් අපි බලාපොරොත්තු වෙනවා. එසේනම් අදට අපි ඔබෙන් සමුගන්නවා. මේ නිලීන අපරාධ සොයා යන බුද්ධිමය සංවාදය අපරාධ හෝරාව